පළ දෙකේ වහල වලට වඩා මේ අට්ට වහල කාලාන්තරයක් රැකෙන ගෙවල් වල තියෙනවා. මේ ඔබට බලන්න පුළුවන්, දකින්න පුළුවන්, මේක හොයන්න පුළුවන්, පේනවා. ඔබේ පරණ ආත මුත්තලයි ගෙවල් බලන්න මේ වහලෙන් තමයි හැමතිස්සෙම ඉන්නේ. ඒ නිසා වහලවල් සම්බන්ධයෙන් ලොකු වෙනසක් නැහැ. නමුත් ඔබට යම් යම් මේ වෙනස් වීම් කරගන්නවා නම් ඔබට පුළුවන් වේවි වහල වෙන වෙන හැඩතල වලට ගහලා වහල හදාගන්න. හැබැයි ඒ මත්තේදී අපි විවිධ කරුණු කාරණා අනුගමනය කරන්න වෙනවා. මොකද අපි අනිවාර්යයෙන් මුදුන් ලීයක් ඕනනේ. ඒ වගේම මැද යට ලීයක් ඕන, බිත්ති යට ලීයක් ඕන. අර මම කිව්වා වගේ දැන් මේවා තියන්න කොහොමද? ඇත්තරම මැදින්ම මේ ලීය යන්නේක හොඳද? මිනිස්සු හිතනවා බ්‍රහ්මපාදේ උඩින් මේ ලීය ගියොත් එහෙම බ්‍රහ්මපාද නෑ. ඒව කිසිම ගැටලුවක් නෑ. බ්‍රහ්මපාදේ උඩින් සෙන්ටර් පොයින්ට් එක උඩින් යට ලීයක් යන්න පුළුවන්, බාල්කයක් යන්න පුළුවන්, පරාල වදින මේ කිසිම ගැටලුවක්. මේවා මිනිස්සු බය කරන බොරු කරුණු. මේවෙන් කිසිම දෙයක් මිනිසුන්ට වෙන්නේ නැහැ. දැන් මේ මුදුන් යටලිය කියන කාරණේදී මම සමහර අවස්ථාවල අහලා තියෙනවා ගොඩකන්දාරච්චි මහත්මයා මුදුන් යටලිය සමාන කරනවා සමහර පුද්ගලයන් නිවසේ ගෘහ මූලිකයට. දැන් මේක වෙනස් කිරීම සහ මේකේ පිහිටීම ඔහුට ඍජුවම බලපෑමක් ඇති කරනවා කියලා. ඔබේ අදහස මොකක්ද මේ නෑ මේ වහල සම්බන්ධයෙන් තියෙන වැරදිම මත සමූහයක්. ඒ වගේම ඔබ හිතනවනේ මෙන්න මේ කාරණේ. වහලක පුංචි පුංචි ගැටලු තියෙන තැන් තියෙනවා නැත්තේ නෙමෙයි. ඔබ බය වෙන්න ඕන කාරණා නෙමෙයි. මේවා ගේ පදිංචි වෙන තුරාවට විතරයි. පදිංචි වුණාන් පස්සේ මේ සම්බන්ධයෙන්